අයිබෝන් අපි අදත් ඊටම වැදගත් කරුණු කාරණාවක් ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. මේක අපේ රටේ පවතින නීති හා සම්බන්ධ කාරණාවක්. මේක හුඟ දෙනෙක් දන්නේ නැහැ. නමුත් ඒක දැනගත යුතුම කාරණාවක් නිසා අපි ඔයාලට අදත් වටිනාම දෙයක් අපි ඉදිරිපත් කරනවා. එකතු වෙලින් අපිත් එක්ක අපේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. මේක ඔයාලා වටිනවා කියලා බලලා ඉවරලා වටිනවා නම් මේක ඔයාලා share කරන්න අමතක කරන්න එපා. එකතු වෙලා ඉන්න අපිත් එක්ක. නැත්නම් ඔයාලා බලන්නේ මොකද්ද අද කතා කරන්න යන මාතෘකාව කියලා. මම අද කතා කරන්නේ ශ්‍රී ලංකාවේ පවතින විවාහ සම්බන්ධ පනත නීති මොනවද කියලා. මුලින්ම 1907 විවාහ ලියාපදිංචි ආඥා පනත බලමු. 1907 විවාහ ලියාපදිංචි ආඥා පනතෙන් ලංකාවේ තුල සිටින ඕනෑම පුරවැසියෙකුට උඩ රට, පහත රට, සිංහල, දෙමළ, කතෝලික මේ ඕනම කෙනෙකුට විවාහයක් ලියාපදිංචි කරන්න පුළුවන්. 1907 විවාහ ලියාපදිංචි ආඥා පනත ගත්තම මේක සංශෝධනය වෙනවා 1995 අංක 19 දරන විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනත විදියට. මේක වෙනස් කරන්නේ චන්දිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියත් ජී.එල්. පීරිස් මැතිතුමාගේ ඒ නීතිමය තත්ත්වයත් ඒ අරගෙන ඒ කාලේ වකවානුවේ තමයි මේක සංශෝධනය වෙන්නේ. සංශෝධනය වෙන්නේ 15 වගන්තිය. 1907 විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ 15 වගන්තිය සංශෝධනය වෙනවා. මොකද ඒ වගන්තියේ තිබුණේ විවාහ වීමේ අවම වයස පිරිමි අයෙකුගේ අවුරුදු 16ක් ගැහැණු අයෙකුගේ අවුරුදු 12ක් ලෙස තමයි මේකේ විවාහ වීමේ අවම වයසය තිබුණේ. නමුත් මෙන්න මේක වෙනස් වෙනවා 1995 අංක 19 දරන විවාහ ලියාපදිංචි ආඥා පනතේ සංශෝධනයේ මගින් වෙනස් වෙනවා. අවුරුදු 18 පිරිමි ගැහැණු දෙපාර්ශ්වය වෙන අවුරුදු 18 අවම වයස කියලා වෙනස් වෙනවා. ඔයාලා දන්නවද අපේ රටේ මුස්ලිම් වරුන්ට වෙනම විවාහ දික්කසාද පනතක් තියෙනවා. මේ පනත තමයි 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ දික්කසාද පනත. මේ පනත යටතේ මුස්ලිම් වරුන්ට ඒ කට්ටියන්ට විවාහ වීම සඳහා කාතිවරයා කියලා පුජ්‍යලයක් ඉන්නෝ. මෙන්න මේ කාතිවරයාගේ යටතේ එයාලට විවාහ සිදු කරන්න වෙන්නේ. මේකට අවසර දීලා තියෙනවා ශ්‍රී ලංකාවේ වෙනම පනතක් මගින් මේ මුස්ලිම් විවාහ දික්කසාද පනතෙන් 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ දික්කසාද පනත. නීති සංග්‍රහයේ 363 වගන්තියේ පස්වෙනි අවස්ථාවේ දක්වලා තියෙනවා අවුරුදු 12ට වැඩි වුණොත් විවස්ථාපිත ස්ත්‍රී දූෂණයට අහු වෙන්නේ නැහැ කියලා. අවුරුදු 12ට වැඩි නම් විවස්ථාපිත ස්ත්‍රී දූෂණයට අහු වෙන්නේ නැහැ කියලා තියෙන එකෙන්ම මුස්ලිම් විවාහ පනතේ අවුරුදු 12ට අඩු අයට කාතිවරයාගේ කැමැත්ත ඇතුව විවාහ වෙන්න පුළුවන් කියලා තියෙනවනේ. ප්‍රධාන කාරණාවක් තියෙනවා මේකේ මේ විවාහ වෙනකොට මේ ළමයාගේ අවස්ථාව ගන්නෙ නැහැ. මේ ඒ තාත්තගෙන් තමයි කැමැත්ත ගන්නෙ. ඒතකොට මේ දරුවා අකමැති වුණත් කැමැති වුණත් තාත්තා කැමති නම් මේ විවාහය කරන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නේ. එතකොට මෙන්න මේ කාතිවරයාගේ කැමැත්ත තියෙනවා නම් 12ට අඩු දරුවෙකුට විවාහ වෙන්න පුළුවන්. මේක මගහරවන දන්නේ සංග්‍රහයේ 363 වගන්තියේ පස්වෙනි අවස්ථාවෙන් දක්වලා තියෙනවා. මේක මගහරින්න ක්‍රමයක්. ඒ කියන්නේ විවස්ථාපිත ස්ත්‍රී දූෂණයට අහු වෙන්නේ නැහැ. අවුරුදු 12ට වැඩි නම් කියලා. ඕනෝක තමයි ඒක දාලා තියෙන්නේ. එතකොට විවස්ථාපිත ස්ත්‍රී දූෂණයකට අහු වෙනවා අවුරුදු 12ට අඩු ළමෙක් විවාහ වෙලා විවාහ වුණොත්. ඒ නිසා මේක මගහැරලා තියෙනවා මේ தත්ත්වය අවුරුදු 12ට අඩු. නමුත් මගේ මතය නම් ලංකාවේ එකම නීතියක් එකම රටක් එකම නීතියක් කියන කතාව එනවනම් මේ විවාහ අනපනත් 3-4ක් තියෙන විදියක් නෑ එකයි තියෙන්න ඕනේ. එහෙනම් ලංකාවටම එක විවාහ නීතියක් තිබුණාම කිසි ප්‍රශ්නයක් නෑ. මේවා හදන්න දේශපාලනඥයින්ට උවමනාවක් නෑ. මොකද මේ වගේ ඡන්ද කොට අඩු වෙන එකේ ප්‍රධාන පරමාර්ථය. ඊළඟට තව එකක් ඉතුරුලා තියෙනවා උඩරට විවාහ නීතිය. අපි බලමු මේක මොකක්ද? මේ පනතේදී ඇත්තටම ලොකු දෙයක් නෑ. මේක 1995 අංක 19 දරන විවාහ සංශෝධන පනතෙන් මේක සංශෝධනය වෙලා තියෙනවා. මේ පනත අනුව මේකේ තිබිච්ච වයස් පරතර ඔක්කොම වෙනස් වෙලා අවුරුදු 18ට වැඩි අයට විවාහ වෙන්න පුළුවන් කියලා තියෙනවා. මේ උඩරට කට්ටියන්ට උඩරට මිනිස්සුන්ට ඒ කට්ටියන්ගේ විවාහ සිදු කර ගැනීම සඳහා තියෙන එදා ඉඳන් පැවතිච්ච විවාහ දික්කසාද පනතක් මේක. ඒක වෙනස් වුණා 1995. මෙන්න මේ විදියට ශ්‍රී ලංකාව තුල තිබෙන විවාහ ලියාපදිංචි කිරීම විවාහ දික්කසාද වීම මේ විදිහට තියෙනවා. මේක මම ඉදිරිපත් කරේ ඔයාලගේ දැනුම සඳහා. මේකේ ඔයාලට මොන හරි ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න අපි ඒවට උත්තර දෙන්න සූදානම්. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්න. අපේ Facebook page එක follow කරන්න, like කරන්න. එහෙනම් සියලු දෙනාටම ස්තුතියි. වටිනවා නම් වැදගත් කියලා හිතනවා නම් මේක share කරලා තව කෙනෙකුට බලා ගන්න. ජය වේවා.